රන්සර්නේ අපරිකතා කතේන අත්තතං හෝති කටිනං අනිමිත්ත කතේන අත්තතං හෝති කටිනං අසන්නිති කතේන අත්තතං හෝති කටිනං කටින චීවරයක් ගැන කියන්නයි සූදානම් වෙන්නේ. කටින චීවර පූජාව කියන්නේ උදාාර පූජාවක්. කටිනං නාම අති උත්කට්ටං වට්ටති කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒක උදාාර වෙන්න නම් ඒ චීවරය පිළියෙල කරගන්නකොට විනය කරුණු කැඩෙන්නේ නැතුව අපි දැනුමින් යුක්තව ඒක කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපරිකතා කතේන අත්තතං හෝති කටිනං. කටින චීවරයක් පූජා කරගන්නකොට ඒ වසාරාධිත ස්වාමින් වහන්සේ ගිහි පින්නතුන්ට චීවරය කටින චීවරයක් පූජා කිරීමේ ආනිසංස මේවා. ඒ නිසා කටින චීවරයක් පූජා කරගන්න ඒකට පෙළඹෙන්න ඒකට උත්සාහවන්ත වෙන්න කියලා කරුණ කිව්වට පස්සේ ගිහි පින්නතුන් චීවරයක් පූජා කරොත් ස්වාමින් වහන්සේට ඒ ස්වාමින් වහන්සේට ලැබෙන සිවුරෙන් කටිනයක් අතුරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒකට හේතුව ස්වාමින් වහන්සේ ගිහි පින්නතුන්ට ආනිසංස කලින් කියලා සිවුර පූජා කරේ ආනිසංස අහගෙන ඉඳලා. එතකොට ඒක කරන්න බෑ වස්සාරාධිත ස්වාමින් වහන්සේට. දැන් මේ කාලේ මම ගොඩාක් තැන්වල දකිනවා ස්වාමින් වහන්සේ තමයි කටින චීවරය ගිහි පින්නතුන්ට කඩෙන් ගෙනත් දෙන්නේ. කොහෙන් හරි ගෙනත් දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි වස්සාරාධිත ස්වාමින් වහන්සේ සිවුර ගෙනත් දීලා ඒ සිවුර ගයක් ගානේ තමන්ගේ දායකයන්ගේ හිමෙස් වල වඩම්මනවා. වඩම්මලා කටිනානිසංස බණ කියනවා කටින චීවරය පූජා කරන්න කලින්. මේ වස්සාරාධිත ස්වාමින් වහන්සේමයි කරන්නේ. එහෙම කරලාට එහෙම ලැබෙන ඒ වස්ත්‍රයෙන් කටිනයක් අතුරන්න බෑ. ඇතිරුවට ඒක කටිනයක් වෙන්නේ නැහැ. කටින චීවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආනිසංස කලින් කියලා ලබන්න බෑ. ඉතින් මේ කරුණු දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි අනිමිත්ත කතේන අත්තතං හෝති කටින. දායකයාට වස්සාරාධිත ස්වාමින් වහන්සේ නිමිති කියලා. නිමිති කියන්නේ මේ සාත්‍තර නෙවෙයි. කරුණු අඟවලා. දායකයන් ආපු වෙලාවක ඉඟි කරනවා. අනේ පන්සල් වල කටින චීවර පූජාවන් නම් කෙරෙනවා. අපේ දායකයන්ට තමයි උවමනාවක් නැත්තේ. කියලා වගේ ඉඟි කරනවා. ඒක අහගෙන ඉඳලා අර දායකයෝ උනන්දු වෙලා කටින චීවරයක් පූජා කරනවා. නමුත් ඒ ලැබෙන චීවරයෙන් අර ස්වාමීන් වහන්සේලාට කටිනයක් අතුරන්න බැරි වෙනවා. ඒ කලින් ඉඟි කරා නිමිති කිව්වා, ඇඟෙව්වා. අනිමිත්ත කතේට කියන්නේ නිමිති නොකියා ලබාගත් වස්ත්‍රයක් වෙන්න ඕනේ. අර ආනිසංස නොකියා ලබාගත් වස්ත්‍රයක් වාගෙම තමයි. ඊළඟ එක තමයි අසන්නිධි කතේන අත්තතං හෝති කටිනං. ඒ කියන්නේ කටින චීවර පූජාව සිදු කරන දිනේ සූර්ය උදා වුණාට පස්සේ තමයි ගිහි පින්නතුන් ස්වාමින් වහන්සේලාට සිවුර පූජා කරන්න ඕනේ. හිමිදිරි උදෑසන වුණාට. සමහර අය ඉර උදාවට කලින් පූජා කරනවා. එහෙම ලබන වස්ත්‍රයකින් කටිනයක් අතුරන්න බෑ. මොකද ඒක එදිනම කෙරෙන්න ඕනේ දෙයක්. ඉතින් මේක දැනගන්න ඕන කරුණු ටිකක් ඔය අපි දේශනා කරේ. තව කරුණු ගොඩක් තියෙනවා. මෙන්න මේවා නිතර විනය කැඩෙනවා ගොඩක් තැන්වල. ඉතින් මේවා හරියට කරලා බුදුරජාන් වහන්සේ දේශනා කරන විදිහටම අපි කටින පින්කමක් කරගන්න උතුම් ආනිසංස ලැබෙනවා. මාතරම්පි විඤ්ඤාපේතුං නවට්ටති. ස්වාමින් වහන්සේ කෙනෙකුට තමන්ගේ මෑණියන්ට කිව්වොත් කටින චීවරයක් පූජා කරගන්නකෝ අම්මේ කියලා තමන් වහන්සේ එහෙම කිව්වට පස්සේ අම්මා මේ පූජාවක් කරනවා තමන් වහන්සේලාට. එහෙම ලබා ගන්න වස්ත්‍රයෙන්වත් කටිනයක් අතුරන්න බෑ කියනවා. හේතුව තමයි අම්මටවත් දැනුවත් කරලා ලබා ගන්න වස්ත්‍රය කටිනයකට සුදුසු නෑ කියනවා. ආකාශතෝ ඕතින්න සදිසමේ වට්ටති. වස්ත්‍රයේ චීවරය ලැබෙන්න ඕනේ ආසින් වැටුණාක් මෙන් ලැබිච්ච වස්ත්‍රයක් වෙන්න ඕනේ කියනවා. සිවුරක් වෙන්න ඕනේ කියනවා. ඉතින් මේ ගයක් ගානේ කලින් වඩම්මනකොට දායකයන්ට කරුණු කියනකොට ඉඟි කරනකොට ආනිසංස කියනකොට පොළඹවනකොට එහෙම ලබන වස්ත්‍රයක් පිරිසිදු වස්ත්‍රයක් වෙන්නේ නැහැ. සිවුරු පූජා කරුවාට චීවර පූජාවක් නම් කරගන්න පුළුවන්. කටින චීවර පූජාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමදෙනාම උනන්දු වෙන්න ඕනේ උදාාර උතුම් ආනිසංස ලැබෙන විදිහේ කටින චීවර පූජාවන් සිදු කරගෙන මේ රැස් කරගන්න පින නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා කරගන්න. තෙරුවන් සරණයි.